ආධ්‍යාත්මික ජීව ශක්තියක් ලබාගෙන මුළු ලෝකෙම සුවපත් කළා. සාමාන්‍ය මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා, ඒ ලෝකෙම වැඩිලා, ඒ ලෝකේ මැදගෙන ලෝකයා එක තැවරෙන්නේ, ඇලෙන්නේ, බැඳෙන්නේ නැතුව 45 වර්ෂයක් මුළුල්ලේ කළ අපරිමිත සේවය හටගත් මඩපිරි විලෙන් ඉහළ නැගී සුවඳටි සුදු පියුමක් ලෙසිනේ බණ පොතේ උපමාවක්. ඒ ලෝක සේවාවේ මහිමය මහ පුදුමයි. මේ පරම පවිත්‍ර නිස්කාම භාවී දුර්ලභ වූ මහෝත්තම ජීවිතයෙන් සිද්ධ වෙච්ච ලෝක සේවාව තුන් ලෝකෙ වෙන කිසිම කෙනෙක්ගෙන් සිදු වුණේ නැහැ. මිනිස් සිත ගැඹුරට තේරුම් ගත්තු බුදුරජාණන් වහන්සේ අසරණ, අහිංසක, අත්හල, අනාථ උදවියගේ දුක් වේදනා හොඳට තෝරගත්තා. ඊයතින් බලන විට තුන් ලෝකෙ වෙන කාටවත් නැති මහා කරුණා ගුණය ලෝපුරා අහස් කුස පුරා පෙතර ගිය හැටි මහ පුදුමයි. හැමදාම උදේ පාන්දර අලුයම් වෙලාවේ මහා කරුණා සමාපත්තියද සමවැදිලා ලෝක සත්වයා දිහා බලනවා. දිනපතා වැඩසටහනේ පළමුවෙනි අංකය තමයි ඒ කාරණේ. අද මගෙන් ලෝකෙට සිද්ධ වෙන්න ඕන යහපත මොකක්ද? කරදර මැද්දේ ඉන්න කෙනෙක් ඒ දුකින් නිදහස් කරන්නේ කොහොමද? කරදර කම්කටොළු ජීවිතේ උරුමයි. කර්මානුරූප වෙන සම්බාධක් තියෙනවා. කොහොම හරි දුකටපත් කෙනෙක් දුකින් මුදවන්න ඕනේ. අද දවසේ කවුද මුණ ගැහෙන අසරණවන්තයා? ලෝකයා නොමගට යන්නේ නොදැනීම නිසා, මුලාව නිසා. කොහොමද මම අද ඒ අය සුවපත් කරන්නේ? මෙහෙම හිත හිතා මහා කරුණාව නැමැති ඇහින් ලෝකෙ දිහා බැලුවා. කාගවත් අත්උදව්ව හවුහරණයක් නැතුව මහමඟ සිඟායන අසරණ අහිංසක දුගී පින්මතාට මහා මාලිගාවේ රජසැප විඳින මහ රජුටත් කිසි විශේෂයක් නැතුව පොදුවේ සමසිතින් සමමෙතින් කරුණාවෙන් උපකාර කළා. එහෙම මහා කරුණා සමාපatti නුවන්ට සමවැදිලා ලෝකාත චර්යාවෙන් සේවාවක් සිදු නොකළ එකට දවසක්වත් නැහැ. පින්තුනි මේ විස්තර කියලා දෙන්නේ සද්ධාදී ගුණ හිතේ මතු කරලා ගන්නට. ඉදා දඹදිව මිනිස් සමාජේ තරාතිරමින් විවිධයි. මට්ටමින් සංකීර්ණයි. ඔය සමාජ තලයේදී බුදුරජාණන් වහන්සේගේ කරුණා ධාරාවට අහුවෙච්ච කාටත් සැනසෙල්ලක් ලැබුණා. රජදරුවෝ, රාජදේවීවරු, කුමාරවරු, කුමාරිකාවෝ, සිතානවරු, මහ ඇමතිවරු, සෙන්පතිවරු, බමුණු බැමිණියන්, ඒ වගේම ගොවිකම් කරුවන්, කසල සෝදකයෝ කියලා සමාජ කොන් කරපු ඇත්තෝ, වහලුම් සැදලුම් කියලා සමාජ කොන් කරපු ඇත්තෝ ඔක්කොම දිහා බුදුරජාණන් වහන්සේ බැලුවේ පරමාදර කරුණාවකින්. ලෝකයාට සේවයක් කිරීමේදී සමාජ මට්ටමින් කොන් කරන්න බැලුවේ නෑ බුදුරජාණන් වහන්සේ. අන්න ඒක වටින තැන. මිනිස්සු කොටස් වලට බෙදුවේ නෑ. තමන්ගේ කියලා ළඟට ගත්තු කෙනෙක්වත් අනුන්ගේ කියලා ඈත් කරපු කෙනෙක්වත් නෑ. ගාමරිකයන්, සොරුන්, ගෝඝාතකයින්, ගණිකාවන්, නොමග ගිය අය කරුණාවෙන් හදාගත්තා. යහමඟ පෙන්නලා සුවපත් කළා. උසස්කම්, පහත්කම්, උගත්කම්, නූගත්කම්, ඔය සමාජයේ අනන්තවත් තියෙන දරුණුකම්, මැරවරකම්, විසමාචාරකම් ඒව ගැන බුදුරජාණන් වහන්සේ තැකීමක් කළේ නැහැ. මිනිස්සු නොමගට යන්නේ නොදැනීම මුලාව නිසා. ඒ ටික ඈත් කළාම නරකයි හොඳ වෙනවා. එහෙම හිතලා වරද අයින් කළා, වරද කරපු අය හොඳ මිනිසුන් කළා. ගුණ යහපත් පිරුණු පින් ඇති අයට 아무තු ප්‍රශ්නයක් නැහැ. ඒ අය බුදුරජාණන් වහන්සේ හොයා ගමන් කළා. නොමගට ගිය අය හොයා බුදුරජාණන් වහන්සේ වැඩමෙව්වා. ඒ අයට කරුණු කියලා හිත සනසල ගුණ යහපත් අය කළා. ටිකක් හිතන්න බලන්න
ඔක්කොටම එපා වෙච්ච දාමරික අඟුලිමාල අහිංසක හිතක් ඇති තරුණයෙක් බව හොදාකාර අඳුනගත්තේ බුදුරජාණන් වහන්සේ විතරයි. හේතුව මොකක් වුණත් අඟුලිමාල නොමගට හැරුණා. බොහෝ දෙනෙකුට විපත්තිත් කළා. පලාතටම අඟුලිමාල පිළිමයක් වුණා. රජුගේ සූදානම් අඟුලිමාලව ජීවග්‍රහයෙන් අල්ලගන්න. අඟුලිමාල පුතාට විපතක් වේද කියලා බයෙන් අඟුලිමාලගේ මෑණියන් පුතා සොයා වනපෙතට වැදුනා. බුදු ඇහින් මේ ටික දැක්කා. මහා කරුණික බුදුරජාණන් වහන්සේ මව් පුතු දෙපළට අනුකම්පාවෙන් අඟුලිමාලට සහනය දෙන්න වනපෙතට වැඩියන්නේ. දුවන්න එපා මහන නතර වෙන්න කියලා අඟුලිමාල කියපු වචනේට බුදුරජාණන් වහන්සේ කීවේ මම දුවන්නේ නෑ මම නතර වෙලා නුඹයි දුවන්නේ නුඹ නතර වෙන්න. අනන්ත කාලයක් මුළුල්ලේ සංසාරේ පුරන ලද පාරමිතා බලයෙන් මුළු පලාතම සුවඳවත් කරමින් බුදුරජාණන් වහන්සේ වචන ස්වල්පේ ප්‍රකාශ කරනකොට අඟුලිමාල ඒ කරුණාබර වදන් බලට වසඟ වුණා. කඩුගුණේ තල විසිකලා ඇඟිලිමාලේ ගලවලා දැම්මා. ස්වාමීනි මම අහිංසකයි. මම නොමගට ගියේ ඒක ඇත්ත. ඔබ වහන්සේ මට අනුකම්පා කළානේ. මාතින් ලෝකෙට වැරදි සිද්ධ වුණා. ලෝකයාට මම කරපු වැරදි වලට මට ඔබ වහන්සේ සමාව දෙන්න. ආයිත් මම වැරදි කරන්නේ නැහැ. මෙහෙම කිය අඟුලිමාල බුදුසිරි පාමුල වැඳ වැටුණා. ලෝකෙට මතුවලා පෙවුනේ පින්මුතුනි අඟුලිමාලගේ නපුරු ගති. අඟුලිමාලගේ හිතේ හැංගිලා තිබිච්ච හොඳ ගති පෙනුනේ බුදුරජාණන් වහන්සේට පමණයි. අඟුලිමාල පිරිත මේ ලෝකෙට ලැබුණේ බුදුරජාණන් වහන්සේ නිසා. අඟුලිමාල හොඳ කෙනෙක් කළ නිසා අඟුලිමාල පිරිතකුත් ලැබුණා. 2500 වසර ගණනාවක් මුළුල්ලේ මව් පරපුරක් දරු පරපුරක් සුවපත්තු මෙලොව එළිය ලබනවා අඟුලිමාල පිරිත පිහිටේ. අඟුලිමාල ලැබපු ජීවන එළිය ලෝකෙදම ආශිර්වාදයක් වුණා. දුකටපත් අම්මා කෙනෙක් ලබාගත්තු සහනේ හොඳට වැටහෙනවා මේ පටාචාරාවගේ කතාව මෙනෙහි කරනකොට. මේවා ටිකක් සද්ධාව මතු කරගන්නට කවුරුත් හිතලා බලන්න ඕන තැන්. පටාචාරාව අසරණ අහිංසක අම්මා කෙනෙක්. තමන්ගේ ස්වාමියා නා රජෙකුගේ දල පහරට ගුදුරු වුණා. එක දරුවෙක් තුරුණු කරගෙන අනෙක් දරුවා අතින් අල්ලගෙන අසරණ මෑණියන් යන්නේ විහිසුණු මඟක. අචිරවතී ගඟ ගලලා යම් තමින් බැස්ම ඇති තැනකින් ගොඩ වෙන්න හිතුණා. දරුවෝ දෙන්න එකවර ගෙනියන්න ඒ මවුට ඇඟපත වාරු නැහැ. කෙඩෙට්ටු වැඩි, තෙහෙට්ටු වැඩි. එක දරුවෙක් මෙගොඩම තබලා පොඩි පුතා තුරුළු කරගෙන හීන් සීරි ගඟ මැදින් එගොඩට ගොහින් එගොඩ ගොඩින් දෙව්වා. මෙගොඩට ආයිතෙන් තෝන අනිත් පුතා රැගෙන යන්ත. ඒ පොඩි දරුවෙක් දැන් අම්මා ගඟ මැද එන අම්මා ඒ පැත්තත් බලනවා මේ පැත්තත් බලනවා. දෙපැත්තම දරු දෙන්න. වේගයෙන් ආපු කුස්සේ එගොඩ තැන්පත් කළ පොඩි දරුවා ළඟට පියාඹගෙන ඇවිත් මස් කැටියක් කියලා හිතලා පොඩි දරුවා දැහැගෙන ගියා. ඒ දුක්ඛදායක දර්ශනයේ දුටු මේ දුක්බර අම්මා අත උසුව කෑ ගහන්න පටන් ගත්තා. අම්මගේ කෑ ගැහිමට මෙහා ගොඩේ හිටි ළමයා කල්පනා කළා මේ කතා කරන්නේ මට තමයි. ඒ දරුවා මව් ඉන්න දිහාට ආවා. පොඩි දරුවා ගඟේ සැරකම තේරෙන්නේ නැහැ. කරුමේ සැරකම මතු වුණා. ඒ දරු පැටිය ගම් ඉවුරෙන් ගඟට වැටුණා. ගඟ දිහට දරුවා බිලි වේගෙන යනවා. එක පුතෙක් අහසේ මැරෙනවා. අනෙක් පුතා දියේ මැරෙනවා. අහස ජලයත් අතරත අම්මා ලෙහියත් ගසා හඳා වැළපෙනවා. ගඟෙන් එගොඩ වුණ මේ අසරණ මාතාව තමන්ගේ දෙමාපියන් එකම සහෝදරයා කොහෙද ඉන්නේ කියලා ආරංචි කළා.
ඉස්සරින්ද වැහපු වැස්සට ගිහී කැඩිලා ගෙට යට වෙලා අම්මයි තාත්තයි සහෝදරයයි තුන්දෙනාම මැරිලා